නීතිය කියන්නේ අසරණයන් වෙනුවෙන් හදපු දැලක්ද? නැත්නම් බලවතුන් තමන්ව බේරගන්න හදපු කඩතුරාවක්ද? පලිකැනීම කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට කේන්තියක් විතරයි. හැබැයි ඇසිසන් කෙනෙක්ට ඒක දෛවයේ කැඳවීමක්. අපි SEO දැක්කේ තමන්ගේ පවුල අහිමි වෙලා අසරණ වෙලා ඉන්න කොල්ලෙක් විදියට. හැබැයි ඔහු දැනන් හිටියේ නෑ ඔහු අද ඉඳන් අයිති වෙන්නේ ඉතිහාසයේ අඳුරම, ඒ වගේම බලගතුම සහෝදරත්වයකට කියලා. ලේවලට ලේවලින් පලිගන්න එක නෙවෙයි ඉතිහාසයේ වැරදි නිවැරදි කරන එකයි සැබෑ ඇසිසන් වරයෙකුගේ වගකීම. පසුගිය කොටසින් SEO තමන්ගේ අම්මවයි නංගිවයි බේරගෙන ෆ්ලෝරන්ස් නගරයෙන් පැනලා යනකොට මාරියෝ මාමා ඇවිත් එයාලා වීරගේ හමුදාවෙන් බේරගත්ත ඔයාලට මතක ඇති. එතනින් පස්සේ සිද්ධ වුණු දේවල් තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ Assassin's Creed 2 with the Gamer's Odyssey. ෆ්ලෝරන්ස් නගරයේ ලේවැකුණු මතකයන් සහ පාවාදීම් හමුවේ SEO තමන්ගේ අම්මවයි එක්කගෙන එන්නේ මොන්ටිජියෝනි කියන ගම්බද නගරයට. හැබැයි මේ නගරයට ඇතුල් වෙද්දිම අපිට පේනවා මේක ශාස්ත්‍රීය නගරයක් නෙවෙයි කියලා. ගොඩනැගිලි කැඩිලා මිනිස්සු දුප්පත් වෙලා මුළු පළාතම පාළුවට ගිහින්. මාරියෝ මාමා එයාලව එක්කගෙන යන්නේ නගරයේ උසම කන්දක් උඩ තියෙන තමන්ගේ මාලිගාවට. ඒ කියන්නේ විලා ඔඩිටෝරිය එකට. එතනදී මාරියෝ මාමා ක්ලෝඩියාට සහ මාරියාට විවේක ගන්න හොඳම කාමර ලෑස්ති කරලා දෙනවා. තාත්තා සහ සහෝදරයෝ මැරුණු දවස් ඉඳන් SEOගේ අම්මා මාරියා ඉන්නේ කතා කරගන්න බැරි තරම් ලොකු ෂොක් එකකින්. නංගි ක්ලෝඩියා තමන්ගේ පවුලට වුණු විනාශය ගැන හිතමින් අඬා වැටෙනවා. මේ හැමදේම දිහා බලාගෙන SEOගේ හිතේ තියෙන එකම එක අදහසයි. ඒ තමයි කොහොම හරි තමන්ගේ අම්මවයි නංගිවයි අරගෙන ස්පාඤ්ඤයට පැනලා ගිහින් නිදහස් ජීවිතයක් ගත කරන එක. ඉතින් පහවදා උදේ SEO ස්පාඤ්ඤයට යන්න ලෑස්තිලා මාරියෝ මාමගෙන් සමුගන්න එනවා. හැබැයි මාරියෝ මාමා ඒකට ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. ඔයා හිතන්නේ හතුරු ඔයාලට ස්පාඤ්ඤයට යනකල් නිකන් ඉන්න දෙයි කියලාද? ඔයාට ඔයාගේ පවුල රැක ගන්න ඕන නම් මුලින්ම සඩන් කරන්න ඉගෙන ගන්න වෙනවා කියලා මාරියෝ මාමා කියනවා. මෙන්න මෙතනදී තමයි ගේම් එකේ පට්ටම වැදගත් කම්බැට් ට්‍රේනින් එක පටන් ගන්නෙ. මාරියෝ මාමා SEO විලායකේ මිදුරට එක්කගෙන කඩුවක් අතර දාලා සටන් කලාවේ රහස් කියලා දෙනවා. ඔයාලට මතකද මේ මිෂන් එක? මෙතනදී තමයි අපි ගේම් එකේ ඉස්සරහට සටන් දිනන්න අත්‍යවශ්‍ය වෙන ටැක්ටික්ස් ටික ඉගෙන ගන්නෙ. මුලින්ම ක්වික් ස්ටෙප්. ඒ කියන්නේ හතුරෙක් පහර දෙන්නෙද්දි වේගයෙන් අයින් වෙන හැටි. ඊට පස්සේ කවුන්ටර් ඇටැක්. මේකෙදි වෙන්නේ සතුරාගේ පහර වළක්වා ශනිගෝම් සතුරාට පහර දෙන එක. තුන්වෙනියට ටාන්ට්. මේකෙන් කරන්නේ වචන වලින් සතුරාට අපහාස කරලා සතුරාගේ අවධානය වෙනස් කරලා එයා කරන වැරදි වලින් ප්‍රයෝජන ගන්න එක. අවසානයේ ඩිසාම්. ඒ කියන්නේ අපේ අතේ ආයුධයක් නැති වෙලාවට සතුරා පහර දෙන්නෙද්දි සතුරාගේම ආයුධය උදුරගෙන සතුරාටම පහර දෙන මාරාන්තික කලාව. SEO හරිම වේගෙන් මේ හැමදේම ඉගෙන ගන්නවා. එයාගේ ඇඟේ තියෙන සාමාන්‍ය කෙනෙකුගේ ලේ නෙවෙයි කියලා මාරියෝ මාමා ඒ වෙලාවේදී තේරුම් ගන්නවා. පුහුණුවේ මියුරුනාට පස්සේ මාරියෝ මාමා SEO මාලිගාව ඇතුළට එක්කන් ලොකු රහසක් හෙළි කරනවා. එයා SEOට පෙන්නනවා එයාගේ තාත්තා ජියෝවානි ඔඩිටෝරි පවුලේ උරුමෙන් ආපු ශ්‍රේෂ්ඨ ඇසිසන් කෙනෙක් කියන එක. SEO අපේ පවුල වසර දහස් ගණනක් තිස්සේ මිනිස්සුන්ගේ නිදහස වෙනුවෙන් පෙනී ඉන්න ඇසිසන් බ්‍රදර්හුඩ් එකට අයිති අය. ඔයාගේ තාත්තා මරුනේ ඒ නිදහස වෙනුවෙන් සටන් කරලා. ඔයාලා පාව දුන්නුන් නිකම්ම මිනිස්සු නෙවෙයි. උන් මුළු ලෝකෙම වහල් කරගන්න හදන ටෙම්පලර්ස්ලා කියලා මාරියෝ මාමා විස්තරය පටන් ගන්නවා. හැබැයි මේ හැමදේම අහලා SEO දෙන්නේ අංකල් මාරියෝ නොසිතපු විදිහ පිළිතුරක්. මට ඔයාලගේ දේශපාලන යුද්ධ වලින් වැඩක් නැහැ. මගේ තාත්තා ඇසිසන් කෙනෙක් වෙච්ච එකෙන් නුනේ එයා ඇතුළු මගේ සහෝදරයෝ ඔක්කොම මැරුම් කාපු එක. මට ඕනේ මගේ ඉතුරුලා ඉන්න පවුල බේරගන්න විතරයි කියලා SEO මුරණ්ඩු විදිහට කියනවා. මේකෙන් මාරියෝ මාමට හොඳටම කේන්ති යනවා. එයා SEOට බැනලා උඹ බයගුල්ලෙක් පැනලා ඵලයන් කියලා තමන්ගේ කුලී හමුදාවත් එක්ක එකපාරටම මාලිගාවෙන් පිට වෙලා යනවා. මාරියෝ මාමා කේන්තියෙන් පිට වෙලා ගියාට පස්සේ SEO මාලිගාවේ ඇවිදිනවා. එයා දකිනවා තමන්ගේ නංගි ක්ලෝඩියා විලායකේ පොත්පත් බලමින් පවුලේ බැංකු ගිණුම් පාලනය කරන්න උත්සාහ කරනවා. අයියේ මාරියෝ මාමා නැත්නම් අපිට අද ඉන්න හිටින්න තැනක් නැහැ. එයා මේ නගරේ සහ අපේ පවුල රැක ගන්න තනියම මහා යුද්ධයක් කරනවා. ක්ලෝඩියා කියනවා. මෙන්න මෙතනදී SEOට තමන්ගේ වැරැද්ද තේරෙනවා. මාරියෝ මාමා SEO බේරගන්න එදා තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියලා වීරගේ හමුදාව එක්ක සටන් කළා නේද කියලා SEOට මතක් වෙනවා. ඒ වගේම මාරියෝ මාමා පිටත් වෙලා ගියේ වෙන කොහෙවත් නෙවෙයි. SEOගේ පවුල විනාශ කරන්න කුමන්ත්‍රණය කරපු SEOගේ තොල පැලෙන්න ගලෙන් ගහපු අර සදාකාලික සතුරා වීරඩී පැට්සේ විනාශ කරන්න සැන්ජි මිනානෝ නගරයට කියලා SEO දැනගන්නවා. SEO තීරණය කරනවා වහාම අශ්වයෙක් පිට නැගලා මාවට උදව් කරන්න සැන්ජි මිනානෝ වෙත යන්න. SEO අශ්වයා වේගෙන් පදවගෙන ලස්සන ටස්කින නිම්නයේ මැදින් සැන්ජි මිනානෝ නගරයේ සීමාවට ළඟා වෙනවා.
නගරයෙන් පිටත තියෙන පාළු කඳවුරක සටනට සූදානම් වෙමින් හිටපු මාරියෝ මාමා ඇතුළු පිරිස එයාලට එකතු වෙන්න එන එසියෝ දකිනවා. මාරියෝ මාමගේ මූණට ලොකු හිනාවක් එනවා. ඔය ආපු එක ලොකු දෙයක් පුතේ. මම දැනන් හිටියා ඔය ඔඩිටෝරිය කෙනෙක් කියලා මාරියෝ මාමා කියනවා. මෙතනදී මාරියෝ මාමා එසියෝත් එක්ක එකතු වෙලා පට්ට ප්ලෑන් එකක් ගහනවා. සැන් ජිමිනානෝ නගරේ පාලනය කරන්නේ වීරි සහ එයාගේ තාත්තා ඇතුළු පැට්සි පවුලේ අය. නගරයේ ගේට්ටුව වහලා හැම තැනකම ආරක්ෂකයෝ රඳවලායි තියෙන්නේ. ඉතින් මේ නගරයට ඇතුල් වෙන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මේ වෙලාවේදී මෙයාලා ප්ලෑන් කරන මාරියෝ මාමා Tamanගේ හමුදාවත් එක්ක ප්‍රධාන ගේට්ටුවට පහර දීලා ආරක්ෂකයන්ගේ අවධානය වෙනස් කරන අතරේදී එසියෝ හොර රහසෙම නගරයේ තාප්පදිගේ ඉහළට නැගලා නගරයට ඇතුල් වෙලා නගරයේ ප්‍රධාන ගේට්ටුව විවෘත කරලා දෙන්න ඕන කියලා. ඉතින් සැලසුම් කළ විදිහටම රෑ බෝ වෙනවා. මාරියෝ මාමා ප්‍රධාන ගේට්ටුව ළඟ මහා යුද්ධයක් පටන් ගන්නවා. කෑ ගැසීම් කඩු කැඩෙන සද්දේ මුළු පළාතටම ඇහෙනවා. මේ අතරේ අපේ වීරයා එසියෝ රෑ ආසේ නිහඬ සෙවණැල්ලක් වගේ නගරයේ උස තාප්ප දිගේ ඉහළටම නගිනවා. තාප්පේ උඩින් ආචර්ස්ව Tamanගේ හිඩන් බ්ලේඩ් එකෙන් සද්ද නැතුව එකින් එක ඝාතනය කරන එසියෝ කෙලින්ම ප්‍රධාන ගේට්ටුව ළඟට ළඟා වෙනවා. එතන ඉන්න ආරක්ෂකයන්ටත් පහසුවෙන් පහර දෙන එසියෝ නගරයේ මහා බීටුම කරකවලා ගේට්ටුව විවෘත කරලා දෙනවා. මාරියෝ මාමා සහ හමුදාව කෑ ගහගෙන නගරය ඇතුළට කඩා වදිනවා. මුළු නගරෙම ලේ වැගුණු සටන් බිමක් බවට පත් වෙනවා. නගරයේ ඇතුලේ දරුණුවටම සටන් යද්දී එසියෝ දකිනවා වීරි කියන බයගුල්ලා නගරයේ තියෙන උසම කුල්ලකට වෙලා ආරක්ෂකයන්ට අණ දෙමින් Tamanව ආරක්ෂා කරගන්න උත්සාහ කරන හැටි. එසියෝ ඒ උස කුල්ලේ බිත්ති දිගේ වේගෙන් ඉහළට නගිනවා. වීරිගේ පෞද්ගලික ආරක්ෂකයන්ව පෙරලගෙන එසියෝ කුල්ල මුදුනටම යනවා. Tamanගේ ඉස්සරහින් ඉන්න එසියෝ දකින වීරි තෝ තාමත් ජීවත් වෙනවද කියලා කලබලයෙන් කෑ ගහනවා. එතනදී ඔවුන් දෙදෙනා අතර දරුණු බොස් ෆයිට් එකක් පටන් ගන්නවා. වීරි වේගෙන් පහර දුන්නත් මාරියෝ මාමා කියලා දුන්න කවුන්ටර් ඇටැක් ටැක්ටික්ස් පාවිච්චි කරන එසියෝ වීරිගේ කඩුව විසිකලා Tamanගේ හිඩන් බ්ලේඩ් එකෙන් වීරිගේ බෙල්ල පසාරු කරනවා. ලේ පෙරෙන වීරි බිම වැටලා පණ අදිනවා. Tamanගේ පවුල විනාශ කරන්න උදව් කරපු Tamanගේ මුළු ජීවිතේම අඳුර කරපු සතුරා ඉස්සරහදී එසියෝට Taman කේන්දේ පාලනය කරගන්න බැරි වෙනවා. එසියෝ වීරිගේ කමීසයෙන් ඇදලා මූණට කෙල ගහලා නින්දිත වචන වලින් බනින්න පටන් ගන්නවා. එතකොට මෙතනට එන මාරියෝ මාමා වේගයෙන් නැවිත් එසියෝ පිටුපසට තාල්ලු කරනවා. මාරියෝ මාමා ඉතාමත් බැරෑරුම් ගැඹුරු හඩකින් එසියෝට මෙන්න මෙහෙම කියනවා. Enough, Ezio. Show some respect. Respect. එසියෝ නවත්තන්න. මළගිය කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න. ඇසිසන් කෙනෙක් කියන්නේ නිකම්ම නිකන් වෛරයෙන් මිනී මරන කෙනෙක් නෙවෙයි. ද්‍රෝහියෙක් වුණත් මරුණට පස්සේ එයාට ඒ ගෞරවය ලැබෙන්න ඕන. මාරියෝ මාමා වීරිගේ ඇරලා තියෙන ඇස් දෙක වහලා ඉතාමත් ශාන්ත විදිහට මෙන්න මේ ලෝක ප්‍රසිද්ධ වචන ටික කියනවා. Requiescat in pace. ලතින් භාෂාවෙන් මේකෙන් කියවෙන්නේ නිවන් සුව හෝ සාමදානයෙන් සැතපේවා කියලා. මෙන්න මෙතනදී තමයි එසියෝ සැබෑ ඇසිසන් කෙනෙක් විය යුත්තේ කොහොමද කියන මහා දාර්ශනය මුලින්ම තේරුම් ගන්නේ. පරිගැනීම කියන්නේ නිකම්ම ලේපිපාසිත ක්‍රියාවක් නෙවෙයි. ඒක ලෝකේ සාධාරණ වෙනුවෙන් කරන පූජනීය මෙහෙයුමක් කියන එක එසියෝගේ හදවතටම දැනෙනවා. වියරිව ඉවර කරලා සැන් ජිමිනානෝ සටන දිනලා ඕන් ආපහු මොන්ටිජියෝනි වල විලායකට එනවා. දැන් නගරයේ මිනිසුන්ට බයක් නැහැ. නගරය ටික ටික දියුණු වෙන්න පටන් ගන්නවා. මාරියෝ මාමා එසියෝ මාලිගාවේ පොළොව යට තියෙන ඉතාමත් රහසිගත දැවැන්ත කාමරයට එක්කන් යනවා. ඒකට කියන්නේ ද සැන්චුවරි නැත්නම් පූජනීය ස්ථානය කියලා. ඒක ඇතුලේ තියෙනවා ලෝක ඉතිහාසය වෙනස් කරපු පැරණි මහා ඇසිසන් වරුන්ගේ ප්‍රතිමා. ඒ ප්‍රතිමා මැද තියෙනවා එක් විශේෂිත ප්‍රතිමාවක්. ඒ තමයි ඇසිසන්ස් ක්‍රීඩ් 1 එකේදී අපිට හමු වුණු ඒ මහා වීරයා. අල්තායිර් ඉබ්න් ලාහද්. ඔහුගේ ප්‍රතිමාව ඇතුලේ තියෙනවා අල්තායිර් පාවිච්චි කරපු ලෝකයේ ශක්තිමත්ම කළු පාට ඇඳුම විදියට හඳුනන ආමර් ඔෆ් අල්තායිර්. හැබැයි ඒක ගන්න නම් ලෝකේ පුරා විසිරීලා තියෙන රහස් ඇසිසන් සීල්ස් 6ක් හොයාගන්න වෙනවා. අල්තායිර් ඉබ්න් ලාහද්. ඔහු අපේ කතාවට ඍජුවම සම්බන්ධ නිසා මම ඔහුව කෙටියෙන් හඳුන්වලා දෙන්නම්. ඔහු 12 වන සියවසේ කුරුස යුද්ධ පැවති ශුද්ධ භූමියේ මසියා නැමැති අභියෝගාත්මක බලකොටුවේ ජීවත් වුණු අසම සම ඇසිසන් කෙනෙක්. ඔහු තමයි වසර 100 ගණනක් පැරණි අඳුරු වුණු ඇසිසන් බ්‍රදර්හුඩ් එක අලුත් දාර්ශනිකයන් සහ නීති රීති වලින් උපවත් කරලා ලෝකේ පුරා ව්‍යාප්ත කළේ. ඇසිසන්ස්ලා අතරින් මොහු එක් සුවිශේෂී ඇසිසන් කෙනෙක්. ඔහු එදා ලෝකය පාලනය කරන්න ආපු ටෙම්ප්ලර්ස් කුමන්ත්‍රණ සියල්ල එකින් එක බිඳ දැම්මා. ලෝකයේ ඉතිහාසයම වෙනස් කරන්න පුළුවන් ඇපල් ඔෆ් ඊඩන් නම් වූ බලගත් වස්තුවේ රහස්‍ය සොයාගෙන ඒ වැරදි අතකට පත් නොවෙන්න මුළු ජීවිත කාලෙම කැප කළේ ඔහුයි. අපි අද දකින මේ කොඩෙක්ස් පේජ් සහ සිතියම් වල මුල් ලකුරු ලියවුනේ ඔහුගේ අතින්. අන්තිමේදී මොහුට මොකද වුනේ? ඔහු කිසිවෙකුටවත් අභිබවා යා නොහැකි මට්ටමේ ප්‍රඥාවන්තයෙක් වෙමින් ඉතාමත් මහලු වයසක් දක්වා ජීවත් වුණා. මසියාෆ් බලකොටුවේ තිබූ රහස් පුස්තකාලය ඇතුලේ පුටුවක වාඩි වී Taman රැකගත් රහස් සහ ඇපල් ඔෆ් ඊඩන් එක Tamanගේ උරුමය ලෙස ලෝකෙට ඉතිරි කළා. ඔහු සදාටම ඇස් පියාගත්තා. ඔහු මිය ගියත් ඔහු ඒ ලියපු දහම සහ
ඔහු පෙන්නපු මාර්ගය අදටත් අපිට මඟ පෙන්නනවා. හැබැයි මොකද්ද මේ Apollo feed? මේක නිකම් රත්තරන් බෝලයක්ද? නැත්නම් මුළු මිනිස් සංහතියම පාලනය කරන්න පුළුවන් දිව්‍යමය බලයක් තියෙන ආයුධයක්ද? ඒ රහස මම ඉස්සරහට කියන්නම්. ඉතින් මාරියෝ මාමා එසියෝට පෙන්නනවා විශාල බිත්තියක්. ඒකට කියන්නේ කොඩෙක්ස් වෝල් කියලා. එසියෝගේ තාත්තා ජියෝවානි මේ යන්න කලින් එකතු කරපු අල්තායිර් විසින් ලියන ලද රහස් කොඩෙක්ස් පේජ් මේ බිත්තියේ අලවන්න ඕනි. මේ හැම කොටසක්ම එකතු කළාම ලෝකේ වෙනස් කරන්න පුළුවන් මහා බලගතු වස්තුවක් තියෙන තැනක් හොයාගන්න පුළුවන් වෙනවා කියලා මාරියෝ මාමා කියනවා. මේ කොඩෙක්ස් පේජ් කියන්නේ මොනවද කියලා මම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම්. මේවා නිකම් කඩදාසි වගේක් නෙවෙයි. මේවා අල්තායිර් විසින් Tamanගේ මුළු ජීවිත කාලයම රැස් කරපු ලෝකයේ සැඟවුණු රහස් දර්ශනවාදයන් සහ අති දියුණු තාක්ෂණික සටහන්. මේ පිටුවල තියෙන්නේ අල්තායිර් Tamanගේ ඇසසින් සහෝදරත්වයට දීලා ගිය උරුමයයි. මේ පිටු එකින් එක සොයාගෙන ඇවිත් අර කොඩෙක්ස් වෝල් එකේ අලවද්දි ඒක හරි විශාල ප්‍රහෙලිකාවක් විසඳනවා වගේ. මේ පිටු සියල්ල එකතු කළාම ඉන් නිර්මාණය වෙන සිටියමෙන් ඇසසන් වරුන්ට පවා අමතක වෙලා තිබුණු මහා බලගතු වස්තුන්. ඒ කියන්නේ pieces of Eden තියෙන දැන් සහ ඉතිහාසයේ සැඟවුණු රහස් එළි වෙනවා. එසියට මේ පිටු එකතු ගන්න සිද්ධ වෙනවා. මොකද ඔහුට අමතරව මේවා පස්සේ යන ටෙම්ප්ලර්ස් වරුන් ඉන්නවා. අල්තායිර්ගේ මේ සටහන් වලින් තමයි එසියට Tamanගේ ඇඳුම දියුණු කරගන්න සහ Tamanගේ සටන් හැකියාවන් ඉහළ දාගන්න පුළුවන් වෙන්නේ. සෑම කොඩෙක්ස් පිටුවකින්ම එසියට කියා දෙන්නේ අතීතයේ දේවල් පමණක් නෙවෙයි. ඒ පිටු වලින් ඔහුට ලැබෙන දැනුම තමයි අනාගතයේදී ඔහුට මහා ඇසසන් වරයෙක් වෙන්න මඟ පෙන්නන්නේ. මේක නිකම්ම මෙහෙයුමක් නෙවෙයි. මේක අල්තායිර් Tamanගේ අනුප්‍රාප්තිකයාට ඉතිරි කරලගේ පරීක්ෂණයක්. හරි, අපි දැන් ආයෙත් කතාව පැත්තට හැරෙමු. මේ හැම කොටසක්ම එකතු කළාම ලෝකය වෙනස් කරන්න පුළුවන් මහා බලගතු වස්තුවක් තියෙන තැනක් හොයාගන්න පුළුවන් වෙනවා කියලා මාරියෝ මාමා කියනවා. මේ හැමදේම දකිද්දී එසියෝ තේරුම් ගන්නවා Tamanට මේ උරුමෙන් පැනලා යන්න බෑ කියලා. එයා ඉස්පාඤ්ඤයට යන අදහස සම්පූර්ණයෙන් මතහැරලා Tamanගේ තාත්තගේ කඩුව අතට අර මාරියෝ මාමා ඉස්සරහ දන ගහලා පොරොන්දු වෙනවා Taman සැබෑ ඇසසන් කෙනෙක් විදිහට මේ යුද්ධයේ ඉස්සරහට අරන් යනවා කියලා. ඒ විදිහට එසියෝගේ ජීවිතේ මහා පරිවර්තනයක් සිද්ධ වුණා. පවුලක් අහිමි වුණු ඒ අසරණ කොල්ලා අද මාරියෝ මාමාගේ මඟ පෙන්වීම යටතේ Tamanගේ ලේවල තිබුණු ඇසසන් උරුමය බාර ගන්නවා. බීරඩී පැට්ස්ගේ පරාජයත් එක්ක එසියෝට තේරුණා සැබෑ සරණ තියෙන පිටත නෙවෙයි Tamanගේ හදවත තුලමයි කියලා. ඔහු දැන් සැබෑ ඇසසන් කෙනෙක් විදිහට Tamanගේ පළමු පියවර තබලා ඉවරයි. හැබැයි මේ සේරම තාම පටන් ගත්තා විතරයි. ඉතින් The Gamers Odyssey අපේ පළවෙනි වීඩියෝ එකට ඔයාලා දීපු සුපිරි සපෝට් එකට ගොඩක් ස්තුතියි. එසියෝගේ ඊළඟ දරුණු පරිගැනීම සහ ලියනාඩෝ ඩාවින්චි එක්ක කරන ටෙක්නිකල් වැඩ සීක්වන්ස් 3 එකෙන්. ඒ කියන්නේ ඊළඟ වීඩියෝ එකේ මම ඉක්මනට අරන් එන්නම්. ඒ වීඩියෝ එකත් මග අරගන්න නැතුව බලන්න දැන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා bell icon එකත් touch කරලාම තියාගන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය වේවා.